ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් අද ඔන්න අපි ගෙනල්ලා තියෙනවා සමගාමී සමීකරණ වීඩියෝ සීරීස් එකේ 2022 දී සාමාන්‍ය පෙළ විභාගෙදී ආපු ගාන. ඉතින් අපි ගාන බැලුවොතින් අපිට කියනවා මෙන්න මෙහෙම ගාන. A හා B පාසල්වල ක්‍රීඩා පුහුණුවීම් සඳහා ක්‍රිකට් පිටි සහ බෝල මිලදී ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා ක්‍රිකට් පිටි 3ක් සහ බෝල 8ක් මිලදී ගැනීමට රුපියල් 6160ක් වැය වේ. B පාසල සඳහා ක්‍රිකට් පිටි 2ක් සහ බෝල 5ක් මිලදී ගැනීමට රුපියල් 4000ක් වැය වේ. අපිට කියනවා ක්‍රිකට් පිටක මිල රුපියල් x කියලා ගන්නලු බෝලයක මිල රුපියල් y ලෙසගෙන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගා ඒවා විසඳීමෙන් ක්‍රිකට් පිටක මිලත් බෝලයක මිලත් වෙන වෙනම සොයන්නලු. ඉතින් අපිට මුලින්ම කියනවා A සහ B පාසල් දෙකක් ක්‍රිකට් පිටි බෝලය මිලදී ගැනීම සම්බන්ධව තමයි අපිට ගාන කියලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මුලින්ම සමගාමී සමීකරණ දෙක විසඳගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම බලමු A පාසල සඳහා කොහොමද මෙයාලා මේවා මිලදීගෙන තියෙන්නේ. එතකොට A පාසල සඳහා ක්‍රිකට් පිටි 3යි බෝල 8යි. එතකොට අපි පොඩි ෂෝට් නෝට් එකක් විතර දාමු ගාමන. ක්‍රිකට් පිටි 3යි මේ A පාසල ක්‍රිකට් පිටි 3යි ඒ පාසලම බෝල ගන්නවලු ක්‍රිකට් පිටි 3ක් එක්ක බෝල ගන්නවලු 8ක්. හරිද? B පාසල ගන්නවලු B කියන පාසල ක්‍රිකට් පිටි ගන්නවලු 2ක් බෝල ගන්නවලු 5ක්. හරිද? එතකොට A පාසල ක්‍රිකට් පිටි 3යි බෝල 8යි B පාසල ක්‍රිකට් පිටි 2යි බෝල 5යි. අපිට කියනවා මෙන්න මේ පාසලට A පාසලට මෙන්න මේ ටික ගන්න 6160ක් යනවලු. B කියන පාසලට මෙන්න මේ ටික ගන්න රුපියල් 4000ක් යනවලු. ඕක තමයි ගාන ෂෝට් නෝට් එක. අපිට ගාන යටින් කියනවා ක්‍රිකට් පිටක මිල රුපියල් x ද. ඒ කියන්නේ එක ක්‍රිකට් පිටක් x ලු. දැන් එක ක්‍රිකට් පිටක් x නම් ක්‍රිකට් පිටි 3ක් ගන්නවනේ. ඒ කියන්නේ 3යි x. බෝල ගන්නවලු 8ක්. එතකොට එක බෝලයක මේ ගන්න කියන y කියලා. එහෙනම් බෝල 8ක් කියන්නේ 8යි y මේ ඔක්කොම ගන්න. ඒ කියන්නේ ක්‍රිකට් පිටි 3යි බෝල 8යි මේ ඔක්කොම ගන්න. ඒ කියන්නේ මේ දෙකේ එකතුව මෙහාට යනවලු A පාසල යනවලු රුපියල් 6160. ඔන්න අංක 1. හරිද? ඊට පස්සේ B පාසල ගත්තොත් අපි B පාසලේ යනවා ක්‍රිකට් පිටි 2යි බෝල 5යි. එතකොට ක්‍රිකට් පිටක් රුපියල් x නම් 2යි x බෝලයක් y නම් 5යි y. ඔය ඔක්කොම ගන්න යනවා රුපියල් 4000. ඔන්න අංක 2. හරිද? දැන් අපිට කරන්න තියෙන්නේ සමගාමී සමීකරණ දෙක විසඳ ගන්නයි තියෙන්නේ. එතකොට අපි පළවෙනි ගානේදී අපි කතා කරා අනිවාර්යයෙන්ම සමගාමී සමීකරණ දෙකේ නොදන්නා පද දෙකක ඉස්සරහා තියෙන සංගුණක දෙකක් සමාන කරගන්න. එතකොට අපිට ගාන හදාගන්න ලේසි. එතකොට අපි මම x අකුර තෝරගෙන මෙන්න මේ x අකුර ඉස්සරහා තියෙන සංගුණක දෙක සමාන කරගන්නවා. ගාන හදන්න ලේසි වෙන්න. එතකොට මෙයාගේ 3 තියෙන්නේ, මෙයාගේ 2 තියෙන්නේ. 3යි 2යි සංගුණක දෙක අපිට සමාන කරගන්න පුළුවන්. 3යි 2යි සංගුණක දෙක අපිට 6 කරගන්න පුළුවන්. يعني ගුණ කළයි හදාගන්නේ. මෙයත් 6 කරන්න පුළුවන්, මෙයත් 6 කරන්න පුළුවන්. එතකොට මේ සමීකරණය අපි වැඩි කරනවා මෙයා 6 කරගන්න උමනාවට මෙයා වැඩි කරනවා 2කින්. එතකොට පළවෙනි සමීකරණය මම වැඩි කරනවා 2කින්. එතකොට මේක මෙයා 2කින් වැඩි කරනවා නම් හැම පදයක්ම අපි 2කින් වැඩි කරගෙන යනවා. එතකොට දෙවරක් 3 6යි x දෙවරක් 8 16යි y දෙවරක් 6160 එනවා 12320ක්. ඒකට අංක දෙනවා අපි 3 කියලා. එතකොට මෙයාතුයි මෙයාතුයි සමාන කරන්න ඕනේ. එතකොට මෙයත් 6 කරන්න ඕන. මෙයා 6 කරන්න නම් මෙයා වැඩි කරන්න වෙනවා 2කින් අපිට. එහෙනම් දෙකෙන් නෙවෙයි 3න් වැඩි කරන්න වෙනවා. එතකොට දෙවෙනි සමීකරණය මම වැඩි කරනවා 3න්. මෙයා 6 කරගන්න උමනාවට. එහෙනම් හැම පදයක්ම මම වැඩි කරනවා 3න්. එතකොට 3 වරක් 2 6යි x 3 වරක් 5 15යි y 3 වරක් 4000 කියන්නේ 12000යි. හරිද? මේකට අංක 4 කියලා දෙනවා. එතකොට මට උමනාකම තිබ්බේ කොහොම හරි x ඉස්සරහා තියෙන සංගුණක දෙක සමාන කරගන්න. අන්න හරි x ඉස්සරහා තියෙන සංගුණක දෙක සමාන වෙලා තියෙන්නේ. දැන් කරන්නේ එක්ක සමීකරණ දෙක එකතු කරනවා එක්ක සමීකරණ දෙක අඩු කරනවා. හැබැයි අපි එකතු කරනවද අඩු කරනවද කියන තීරණය කරන්නේ මෙන්න මේ සමීකරණ දෙක. කියන්නේ සංගුණක දෙක සමාන වෙච්ච සමීකරණ දෙකම අපි යොදා ගන්න ඕන. දැන් මේ සමීකරණ ගන්න එපා. අපි සංගුණක සමාන කරගත්තේ මෙන්න මේ දෙන්නව එක්ක එකතු කරගන්න එක්ක මේ දෙන්නව අඩු කරගන්න.
ගන්න. එකතු කරනවද අඩු කරනවද කියලා තීරණය කරන්නේ මෙන්න මේ දෙන්නගේ ලකුණු දෙක සමාන නම් අපි අඩු කරනවා. මේ දෙන්නගේ ලකුණු දෙක අසමාන නම් අපි සමීකරණ දෙක අඩු කරනවා. එකතු කරනවා. එතකොට මේ දෙන්නගේ ලකුණු දෙක සමාන හින්දා අපි මේ දෙන්නගේ ලකුණු දෙක සමාන හින්දා සමීකරණ දෙක අඩු කරනවා. එහෙනම් තුන්වෙනි සමීකරණයෙන් මම හතරවෙනි සමීකරණය අඩු කරනවා. 3න් අඩු කරනවා මම හතරවෙනි සමීකරණය. මෙන්න වම් පැත්තෙන් වම් පැත්ත අඩු කරනවා, දකුණු පැත්තෙන් දකුණු පැත්ත අඩු කරනවා. එහෙනම් වම් පැත්තෙන් වම් පැත්තේ නම් මෙයාගෙන් මෙයා. එහෙනම් මම ලියනවා යටින් 6යි x ධන 16යි y ගෙන් අඩු වෙන්න ඕන 6යි x ධන 15යි y සමානයි 12320න් අඩු වෙන්න ඕන 12000ක්. හරිද? අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න මෙන්න මේ දෙවෙනි පදේ වරහණක් ඇතුළේ ලියන්න. හරිද? මොකද මෙයාගෙන් පද දෙකක්ම අපිට අඩු කරන්න තියෙන හින්දා ඒක පෙන්වන්න අපි මේ සම්පූර්ණ පදේම අඩු කරන්න ඕන කියලා පෙන්වන්න මෙයාගේ වරහණක් දාගන්න. දැන් වරහණ අපි අයින් කරගමු. 6ix 16යි මේ ඍණ ලකුණෙන් ඇතුළ අපි ගුණ කරනවා. ඍණ වාරයක් 6ix ඍණ 6ix ඍණ වාරයක් 15 කියන්නේ ඍණ වාරයක් ධන 15 කියන්නේ ඍණ 15යි මේ පැත්තේනවා 12320න් 12000ක් අඩු කරාම 320. හරිද? දැන් කරන්නේ අපි මෙන්න මේ ධන 6ix ට ඍණ 6ix කැපිලා ගියාට පස්සේ 16යි 15යි තියෙන්නේ. ඒතර මේ දෙන්නගේ ලකුණු දෙක අසමාන හින්දා අපි සමීකරණ දෙක අඩු කරනවා. 16යි ගෙන් 15යි ගියාම 1යි y. ඒ කියන්නේ y සමානයි කෙලින්ම මේ පැත්තේනවා 320. එතකොට y වලා කියනවා රුපියල් 320ක්. ඊළඟට අපි y නම් හොයාගත්තා. ඊට පස්සේ x හොයන්න ඕනේ. x කියන්නේ ක්‍රිකට් පිත්තක මිල. අපි බෝලයක මිල හොයාගෙන තියෙන්නේ. මෙන්න බෝලයක මිල. බෝලයක මිල රුපියල් 320යි. එහෙනම් අපි ක්‍රිකට් පිත්තක මිල හොයාගමු. එතකොට ක්‍රිකට් පිත්තක මිල හොයාගන්න සමීකරණ හතරක් අපිට තියෙනවා. සමීකරණ හතරෙන් කැමති සමීකරණයක් ගන්න. මට පේනවා නිකන් දෙවෙනි සමීකරණ ලේසි වගේ. මම දෙවෙනි සමීකරණයෙන් ගන්නවා. ඔයාලට කැමති නම් 1 3 4 කැමති එකකින් හදන්න පුළුවන්. ඒතර මම දෙවෙනි සමීකරණය ගත්තදී 2යි x ධන 5යි y සමානයි 4000යි කියලා තියෙනවා. එතකොට මම y වලාගේ දැනට දන්නවා. එහෙනම් මම එතෙන්ට ආදේශ කරනවා 2යි x ධන 5 වරක් y. ඒ කියන්නේ 5 වරක් 320 සමානයි රුපියල් 4000යි. දැන් කරන්නේ 2යි x 5 වරක් 320 කියන්නේ 1600යි සමානයි 4000යි. මෙන්න මේ ධන 1600 අයින් කරගන්න අපි මේ පැත්තට දානවා ඍණ 1600 මේ පැත්තට දානවා අපි ඍණ 1600. ධන 1600 ඍණ 1600 කැපිලා ගියා. මේ පැත්තේනවා 2ix 4000න් 1600ක් ගියාම එනවා 2400යි. දෙපැත්තම අපි දෙකෙන් බෙදුවා. දෙකට දෙක කැපිලා ගියා. x සමානයි 1200යි. මෙතනින් එනවා අපි ක්‍රිකට් පිත්තක මිල. හරිද? ඔන්න අපි බෝලයක මිලත් හොයාගත්තා. ක්‍රිකට් පිත්තක මිලත් අපි හොයාගෙන තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට කියනවා දෙවනි කොටසේ අපිට කියනවා ක්‍රිකට් පිටි ගානමෙන් දෙගුණයක් බෝල වනසේ හරියටම රුපියල් 9600කට මිලදී ගත හැකි ක්‍රිකට් පිටි ගානත් බෝල ගානත් හොයන්න. ඉතින් මෙයා කරන වැඩේ තමයි ඊළඟට ක්‍රිකට් පිටි වගේ දෙගුණයක් බෝල ගන්නවලු. එතකොට අපිට කියලා නෑනේ ක්‍රිකට් පිටි මෙච්චරක් ගන්නවා බෝල මෙච්චරක් ගන්නවා අපිට හොයන්න කියන්නේත් ඒක. ඒතර මම ගන්නවා ක්‍රිකට් පිටි ගාන එයා මිලදී ගන්න ක්‍රිකට් පිටි ගාන. දැන් මෙතන තියෙන්නේ ක්‍රිකට් පිටි ගාන ක්‍රිකට් පිටි ගාන නෙවෙයි පිත්තක මිල. එතකොට මම ගන්නවා ක්‍රිකට් පිටි එයා m ගානක් ගන්නවා. හරිද? දැන් ක්‍රිකට් පිටි m ගානක් ගන්නවා නම් බෝල කොච්චරක් ගන්නවද? ඒ වගේ දෙගුණයක් නේ. ඒ කියන්නේ කොච්චරක් ගන්නවද? 2යි m. මෙන්න මේ ටික ගන්න එයාට හරියටම කියන්නේ අපිට අහනවා 9260කට ගන්න පුළුවන් 9200කට ගන්න පුළුවන් ක්‍රිකට් පිටි ගානයි බෝල ගානයි. එතකොට හැබැයි අපිට අනිවාර්යයෙන්ම ක්‍රිකට් පිටි දෙකක් ගන්නව නම් බෝල හතරක් ගන්න ඕන. ක්‍රිකට් පිටි තුනක් ගන්නව නම් බෝල හයක් ගන්න. දැන් අපි හරියටම දන්නේ නැහැ කීයක්ද ගන්න කියලා. මේක වගේ දෙගුණයක්ලු මෙතන ගන්න. දැන් අපි සමීකරණයක් හදාගමු. අපි දැනට මතකයි ක්‍රිකට් පිටි m ගානක් ගන්නව නම් බෝල ගන්නව 2යි m ගාන. දැන් 9200 කියන්නේ සංඛ්‍යා කියන්නේ
පිති ගාන බෝල ගාන එකතුව නෙවෙයි මේවට යන වියදම. හරිද? එතකොට අපි සමීකරණයක් ගත්තොත් මම මේ ටික මකනවා. සමීකරණයක් ගත්තොත් දැන් 9200 කියන්නේ මේකට වියදම් වෙච්ච ගානනේ. ක්‍රිකට් පිටි m ගානක් ගන්නවා. එතකොට පිත්තක මිල කීයද? අපි හොයාගෙන තියෙන 1200. එතකොට පිටි m ගානක් 1200 ගානේ තමයි ගන්න. එහෙනම් 1200යි m මේ ක්‍රිකට් පිටි වලට වියදම් වෙච්ච ගාන. ඒතර බෝල ගන්නවා 2යි m ගානක්. බෝලයක මිල රුපියල් 320යි 320 ඒවා 2යි m ගානක් ගන්නවා. එතකොට මේ සේරටම වියදම අපිට දීලා තියෙනවා 9200යි කියලා. එහෙනම් අපිට තව සමීකරණයක් හදාගන්න උනා. ඒක දෙවෙනි කොටසදී යන ගාන. එහෙනම් අපි මේක විසඳමු අපි 1200යි m මේක දෙකෙන් වැඩි කරනවා අපි 640යි m 320 ඒවා 2යි m ප්‍රමාණයක් 9200යි. හරිද? 1200යි 640යි m අපිට එකතු කරගන්න පුළුවන්. මොකද මේකේ mm නේ 1840යි m සමානයි 9600යි. දෙපැත්තම m හොයාගන්න දෙපැත්තම බෙදනවා අපි 1840න්. එතකොට මේ 1840යි මේකයි කැපිලා ගියා m සමානයි මේ බිඳුවේ කැපුණට පස්සේ 920 184න් බෙදුනොත් හරියටම m වෙනවා 5යි කියලා. එතකොට m කියලා ගත්තේ අපි ක්‍රිකට් පිටි ගාන. එහෙනම් ක්‍රිකට් පිටි 5ක් ගන්න පුළුවන්. ක්‍රිකට් පිටි 5ක් ගන්න පුළුවන්. ක්‍රිකට් පිටි 5ක් ගන්න වෙලාවට බෝල අපිට ගන්න පුළුවන් ඒ වගේ දෙගුණයක් නේ. ඒ කියන්නේ කොච්චරක් ගන්න පුළුවන්ද? 10ක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ 2022 අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී ආපු ගාන. ඉතින් අපි ඊළඟට කතා කරමු 2024 ආපු ගාන. ඉතින් අපි ඊළඟ වීඩියෝත් එක්ක අරන් එනකම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. දිගටම මේ වගේ වීඩියෝස් ආවට ලබා ගන්න පුළුවන්. එහෙනම් උස්සන්නයි.